राघक्यो निम्भानं समन्ता चक्रवालेषु अत्रम सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता सत्तुपसत्त चरणं शरणं जनानं ब्रह्मादिमौलिमनिरं सिसमावहन्तं पंकेरुहाबमुदुको मलचारुअन्नं वन्दामि चक्रवारलक्ष्मणमाददानं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स महापुलव से समत पिहिट गुणेताऊ आकाशे से अनंत गुणेताऊ महामेरु से सार गुणेताऊ हिरुमंडल से तेजस गुणेताऊ संद मंडल से सौम्य गुणेताऊ मगेलो एकम हिरुमंडल ए भाग्यवत अरिहत दस बलधारी दीपदोत्तमो निसभो अतुलो साख्य कुल तिलको सम्मा संबुद्रजानन वंशे उद्देशा मागे नमस्कार वेवा धर्म श्रवणा बिलासी कारुणिक सत्पुरुष पिंगवतुनी पिंगवत හැම දිනාම ඊ타ම ශ්‍රද්ධාවෙන් ඊ타ම ගෞරවයෙන් මේ නිවසට එකතු වෙලා සීලයක පිහිටලා තුනුරුවන් සරණ ගොසින් මේ සෝදානම් වෙන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මගේ ඔබේ සසර ගමන සූපත් කර ගැනීම පිණිස දේශනා කොට වදාරන්නට යෙදුනා වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් පුංචිම පුංචි ප්‍රමාණයක් දේශනා කරවගෙන ශ්‍රවණය කරලා මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නත් පරලොව සුගතිගාමී කරගන්නත් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් නිවිසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවිසනසෙන්නටත් උපකාර වන දහම් පරයායක් ශ්‍රවණය කරන්නටයි මේ මොහොතේ මේ නිවස තුනුරුවන් වැඩ සිටින තනක් බවට පත් කරගෙන තුනුරුවන් වැඩ සිටින පිම්බිමක් බවට පරිවර්තනය කරගෙන මේ ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය පින්කම මේ නිවසේ සිද්ධ කරනු ලබන්නේ ජන්මදිනයේ සිහිපත් කරන ඒ සිරියාවති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන ඒ මෑණියන් ප්‍රමුඛ ඒ දුවදරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන්නට ඒකාත්මික වෙන හැම දිනාටමත්
මෙලොව සුවපත් කරගෙන ධාර්මික ජීවිතයකින් පරලොවත් සුගතිගාමී කරගෙන මේ ගෝර භයානක සංසාරයෙන් අත මිදීමට මේ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ පින ඒකාන්ත වශයෙන්ම පාරමිතාවක්ම වේවා කියන සිතුවිල්ල හදවතේ දරාගෙනයි මේ ධර්ම ශ්‍රවණයට පින්වත් හැම කෙනෙක්ම එකතු වෙන්නේ. පින්වතුනි, මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කලාතුරකින් මේ ලෝකෙට දායාද වෙන්න පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන ධර්මයක් අති දුර්ලභ එකක්. ඒ දුර්ලභ වූ ධර්මය මට ඔබට ශ්‍රවණය කරන්න මේ අවකාශය අවස්ථාව සැලසෙනවා කියලා කියන්නේ සංසාරේ පිනක විපාකයක්. අපි ඇවිදගෙන ආපු ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක ආදී සුගතීන්හි උපදිනවට වඩා සතර අපාය ආදී දුක්ඛදායක ස්වභාවයන් වල ඉපදිච්ච වාර ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙන් මේ ලෝක සත්වයාගේ සංසාර ගමන දිහා බලලා මට ඔබට පෙන්වා දී වදාරන්නට යෙදුනේ මගේ ඔබේ මහගෙදර මේ සතර අපාය කියලා. අපි මනුස්ස ලෝකෙ ඉපදිච්ච වාර ප්‍රමාණය ගණන් කරලා කියන්න පුළුවන් මේ ආපු සංසාර ගමනේ. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච වාර ප්‍රමාණය ගණන් කරලා කියන්න පුළුවන් සංසාරය ආපු ගමනේ. හැබැයි පින්වතුනි, කවුරු හරි කෙනෙක් අපි මේ പ്രേත ලෝකෙට වැටිච්ච වාර ප්‍රමාණය සතර පායට වැටිලා ආපු සසර ගමනේ ඒ වාර ප්‍රමාණය ගණන් කරන්න ගියොත් ඒ ගණන් කරන්න අති දුෂ්කර කාරණාවක් බොහොම හොඳට මතක තබා ගන්න ඕන. ඒ නිසා සතර පායන්හි වැටි වැටි ආපු සංසාර ගමනක සසර පුරන ලද පුණ්‍ය විපාකයක් හැටියට මේ මනුස්ස ජීවිතය අපි ලැබපු වෙලාවේ පින්වතුනි, අපිට ලෝකෙ පහළ වෙන දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනයක ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මය අහන්න ලැබුණේම පින්වතුනි අපේ පිනකට. ඔබේ ඔය සවන්පත් මහ පුදුම පිනක් කරලා තියෙනවා. මොහොතකට හරි බුද්ධං සරණං ගච්ඡාමි කියලා තථාගතයන් වහන්සේ සරණ ගිය ජීවිතයක බුදුරජාණන් වහන්සේ දේශා වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ අවස්ථාව ලැබීමට පින්වතුනි. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගතයන් වහන්සේගේ හදමණ්ඩලයේ උපන්න මේ ශ්‍රී සද්ධර්මය කයං විරාගං අමතං පනීතං සත්වයාගේ මේ සසරට බැසගත් ජීවිතය තුළ තිබෙන කෙලස් පරිදාහේ නිවා දමන්නට තරම් ආශිර්වාදයක්, බලවත් බවක්, හැකියාවක් මේ ශ්‍රී සද්ධර්මයට තිබෙන බවයි. ඒ නිසා අපි ඇවිදගෙන ආපු සංසාර ගමනේ පින්වතුනි අපේ අතින් හොඳ දේවලුත් සිද්ධ වුණා, නරක දේවලුත් සිද්ධ වුණා. බොහෝ විට මේ හොඳ දේවල් වලට වඩා නරක දේවල් සිදුවෙච්ච වාර ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ නරක දේවල් සිදුවෙවි, නරක දේවල් වලට යොමු වෙච්ච, අකුසලයට පාපයට හුරු වෙච්ච තුන්දරක් එක්කාපු සංසාර ගමනේ සතර අපායෙන් මිදී ලැබපු මේ මනුස්ස ජීවිතේ මේ මොහොතේ ධර්මයක් ශ්‍රවණය කරමින් ගත කරනවා කියලා කියන්නේ පින්වතුනි මහා වාසනාවක් බව හොඳට මතක තබා ගන්න ඕන. ඒ නිසා මේ හැම කෙනෙක්ම හොඳට සවන්පත් යොමාගෙන මේ ඇහෙන බුදුබණ පදේ අහගෙන ඉන්න. ඔබේ සංසාර ගමන සූපත් කරගන්නට මේ දහම් පදේ ඒකාන්ත වශයෙන්ම පින්වතුන් ඔබට පිහිටක් වෙනවා, පිළිසරණක් වෙනවා. අපේ ජීවිතේ මොන තරම් භෞතික සැප සම්පත්, ලෞකික දේවල්, බලය, ධනය උපදවාගෙන අයිති කරගෙන තමන්ගේ කරගෙන හිටියත් පින්වතුනි ධර්මයෙන් තොරව සැනසෙල්ලක් කාටවත් මේ සංසාරේ ලබන්න පුළුවන් කමක් ඇත්තේ නෑ පින්වතුනි. ඒ නිසා පුළුවන් තරම් ජීවිතේට ධර්මය ලං කර ගන්න මහන්සි ගන්න. පුළුවන් තරම් ධර්මයේ තුල පිහිටන්න මහන්සි ගන්න. පුළුවන් තරම් ධර්මයෙන් ජීවත් වෙන්න මහන්සි ගන්න පින්වතුනි. ඒ තමයි මගේ ඔබේ සංසාරේ ගමන තියෙන එකම පිහිට. මොකද පින්වතුනි ධර්මයේ ජීවිතයට ලං කරගත්තොත් තමයි මේ සංසාරේ දුක ගෙනන අකුසල් අපේ ජීවිතෙන් බැහැර කරගන්න පුළුවන්කම තියෙන්නේ. භෞතික සම්පත් තිබුණා කියලා, ධනෙ තිබුණා කියලා, නොඑක් හිතවත් බල සම්පන්නය අසුරු කරන්න ලැබුවා කියලා පින්වතුනි අපේ ජීවිතයේ අකුසල් ප්‍රහීන වීමක්, පාපේ බැහැර වීමක් සිද්ධ වන්නේ නැහැ.
ධර්මයෙන් ජීවිතේ පිරෙනකොට තමයි පින්වතුනි කෙනෙකුට කල්පනා කරලා වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අනේ මම මේ කියන වචනේ, මම මේ කරන දේ, මම මේ හිතන දේ මගේ සංසාරයට මොන විදිහෙන්ද බලපාන්නේ කියන කල්පනාව, ඒ සතිමත් බව ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ ජීවිතයට ලැබුණොත් පමණයි පින්වතුනි. එහෙම නොලැබුණොත් එහෙම අපි ඔහේ වචන කතා කරලා, ඔහේ දේවල් හිතලා, ඔහේ දේවල් කරලා සංසාරයේ සතර අපායට වැටුණොත් එහෙම පින්වතුනි අපිව බේර ගන්න කවුරුවත් ඇත්තේ නැති බව හොඳට මතක තබා ගන්න ඕන. කවුරු කොහොම හිටියත් පින්වතුනි මරණයෙන් එහා පැත්ත යන සංසාර ගමනට අපිට අත දීලා බේර ගන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. මතකද පින්වතුනි ධර්මය අහන අය හැටියට බුදුරජාණන් වහන්සේගේ සිවුරේ එල්ලිලා පස්සෙන් හිටපු වක්කලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ, වක්කලි මන් දිහා කොච්චර බලාගෙන හිටියත් ඔබට ඇති වැඩක් වෙන්නේ මේ සංසාර ගමනේ. මේ ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ හැසිරලා ඔබව නිවැරදි කරගන්න. ඔබව නිවැරදි කරගත්ත දවසට ඔබට මාව මුණ ගැසීවි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් ධර්මයේ දැක්කොත් එදාට ඒ කෙනා මාව දකින්නවා කියලා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් මගේ ඔබේ සංසාර ගමනේ අපි ගෙවාගෙන ආපු ජීවිතවල පින්වතුනි කොච්චරක් අපිට භෞතික වස්තුන් තිබිලා අතහැරෙන්නේ නැද්ද? කොච්චරනම් අපිට සමීපතයන් ඉඳලා මඟ ඇරිලා යන්නට ඇද්ද? කොච්චරනම් අපිට ධනෙ බලේ තිබිලා අහිමි වෙලා යන්නට ඇද්ද? හැබැයි අපි සංසාර ගමනේ කරගත්ත කර්ම පොදියේ කර තියාගෙන දිගින් දිගට යන්න ඕන. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, මම ඔබට සිහිපත් කරනවා මේ ලැබෙන සුන්දර මනුස්ස ජීවිතේ ලැබෙන හැම සුන්දර මොහොතකම ධර්මයට එකතු වෙන්න පින්වතුනි, ධර්මයට සවන්පත් යොමු කරන්න. ඔබට තේරුනේ නැති වුණාට කමක් නැහැ, ඔබට වැටහුනේ නැති වුණාට කමක් නැහැ. අහගෙන ඉන්න පින්වතුනි කවදා හරි දවසක ජීවිතේ කොතනකදී හරි ඔබට තේරෙන බණපදය මේ ධර්මයේ තුලින් ඔබට ඇසේවි. එතකන් මේ බණ ටික අහන්න නවත්තන්න එපා. බණ ඇසීම කොච්චර වටින පින්කමක්, කොච්චර සුන්දර පින්කමක්, කොච්චර බල සම්පන්න පින්කමක් කියනවනම් පින්වතුනි අපිට හම්බෙන විමානවත්වයේ ගුත්තලි විමානවත්ව කියලා සිදුවීමක්. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ එක මිනිස්සෙක් එහෙ මෙහෙ ඇවිදගෙන යනකොට එයාට දැනගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එයා ඒ ඉන්න වාසය කරන ගමට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩම කළා කියලා. එයාට හිතක් පහළ වෙනවා අනේ ලෝකේ කලාතුරකින් මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. පින්තුනි අපිට අපේ ජීවිතේ එහෙම හිතෙනවද කියලා කල්පනා කරලා බලන්න. අනේ මේ බුද්ධ ශාසනය දුර්ලභ එකක් නේද කියලා හිතෙනවද කියලා බලන්න. එහෙම අපිට කල්පනා වෙන්නේ මේ බුද්ධ ශාසනය දුර්ලභයි කියන එක තේරුම් ගත්තත් ඇති පින්තුනි සංසාරයෙන් එතර වෙන්න මේ ධම්මක වඩන්න වීරිය ඇතිවීම මෙයාගේ හිතට පහළ වුණා. එහෙනම් ධර්මයක් දුර්ලභ දෙයක්. ඒ නිසා මං හොඳ වැඩක් කරන්න ඕන කියලා මේ ශ්‍රමණයන් වහන්සේට ආරාධනා කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන මේ ශ්‍රී සද්ධර්මය මේ ගමේ ඉන්න අයට කියලා දෙන්න කියලා ආරාධනා කළා. ආරාධනා කරලා ලහිලහියේ බණශාලාවක් සකස් කරලා තිබුණ ඉඩකට හදලා ධම්සභා මණ්ඩපයක් කරලා ගමේ හැමෝටම පණිවිඩයක් ඇව්වා එන්න බණ අහන්න කියලා. දැන් මේ ගෙදර අද බණ තියෙනවා කියන එක කට්ටියට දැනුවත් කරන්නේ නැති, මතක් කරන්නේ නැති අපේ ගෙදර බණ තියෙනවා එන්න කියලා. ඒ පණිවිඩය ලැබුණ හැම කෙනෙක්ම මෙතන නෑ දැන්. ඒ පණිවිඩය 100කට දුන්නා නම් ඒකින් සමහර විට භාගයක්වත් මේ බණ ටික පටන් ගන්න වෙලාවෙ ඇවිල්ලා නැතුව ඇති. එහෙම එන්න හිත හැදින්නේ පින් තියන අයට. සමහර වෙලාවට බණකට කිව්වහම කෙනෙකුට බණ පටන් ගන්න වෙලාවේ ඉස්සරහින්ම වාඩි වෙලා අද මොකක්ද මගේ ජීවිතේට ධර්මයෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියන අදහසින් බණ අහන්න කෙනෙකුට හිතෙනවා නම් එයාට ඉක්මනින් මේ ධර්මයට එන්න පුළුවන්. ධර්මයට හිත පහදව ගන්න එක දියුණුවන ලක්ෂණයක් කිව්වා පරාභව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ.
පිරිහෙන ලකුණක් කිව්ව ධර්මයට අකමැති වෙන එක. එහෙනම් මේ ආරාධනා කරපු මතක් කරපු අයගෙන් ටික දෙනෙකුට හරි මේ ඇවිල්ලා ඉස්සරහෙන් වාඩි වෙලා මේ බණ ටික අහන්න හිතුනේ පින්වතුනි සංසාරේ බණ අහලා පින් කරලා තියෙන නිසා. මේ කෙනා අර එන්ට කියලා බණ බණ අහන්න එන්න කියලා උනන්දු කරා මිනිස්සුන්ට. උනන්දු කරලා යන්ට හනිකට ගිහිල්ලා ඇතුලෙන් වාඩි වෙලා බණ අහන්ත කියලා යවුවා. මෙයා බණ ඇහුවේ නැහැ. බණ අහන්න යවුවා කට්ටියව. බණ අහන්න අවස්ථාව හදලා දුන්නා. පින්වතුනි කාශ්‍යප සම්බුද්ධ ශාසනය ඉවර වෙලා මේ කෙනා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ උපන්නා. මොකද්ද හේතුව? බණ ටිකක් අහන්න එන්න කියලා කතා කරපු එක. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් දිව්‍ය ලෝකේ දෙවියෙක් හැටියට පහළ වෙලා ගුණධර්ම දියුණු කළා කියලා විමානවත්වයේ සඳහන් වෙනවා. මොකද්ද කරගත්ත පින? බණ අහන්න අඩගැසීම. බණ ඇහුවනම් කොහොම පිනක් වෙයිද? එනිසා ඔයගොල්ලෝ මේ වාඩි වෙලා ගෙවන හැම තප්පරයකම පින්වතුන් හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන පුදුම දේ? ඔයගොල්ලන්ගේ මනසේ ඇතුලේ සකස් වෙනවා සංස්කාර කියලා කොටසක්. සංස්කාර සකස් වෙන්නේ පුණ්‍ය සංස්කාර හැටියට. ඔයගොල්ලෝ සතිමත්ව මේ පැයම මේ ගත වෙන හැම තප්පරේම අතීතේ අනාගතයට යන්න දෙන්නේ නැතුව වර්තමානයේ ඔයගොල්ලෝ හිත තියාගෙන වචනයක් ගානේ මෙනෙහි කර ඇහුවොත් ඔයගොල්ලන්ගේ හිතේ හැදෙන සංස්කාර පුණ්‍ය සංස්කාර අපායට වැටෙන්නේ නැහැ. බලන්න පින්වතුනි කොච්චර වටිනවද කියලා. මෙතන කය වෙහෙසවන්න දෙයක්වත් නැහැ. ඔයගලන්ට ධනෙ වියදම් කරන්න දෙයක්වත් නැහැ. වාඩි වෙලා ඉඳගෙන අහගෙන ඉන්න එකෙන්ම ඔයගොල්ලන්ගේ අපායට යන මඟ වැහෙනවා නම් මේ ධර්මයේ දවස ගානේ අහන කෙනාට කොච්චර සාන්තියක් සංසාරේ ඈතර වෙනවද? එනිසා ඔය සවන්පත් ලැබුණේම පින්වතුනි සංසාරේ පිනකට බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් අහන්ට කියන එක අමතක කරන්න එපා. එනිසා මේ වෙලාවේ හොඳට සවන්පත් යොමාගෙන අහගන්න. මේ කියන දහම් පදේ ඔබේ ජීවිතයට වීරියක් ඇති වේවි. ගුණ ධර්ම දියුණු කරන්න. මම ඔබට සිහිපත් කළා අපි හැමෝම අති දීර්ඝ සංසාර ගමනක ඇවිදගෙන ණය කියලා. මේ සංසාරේ ඇවිදගෙන ණය හැටියට පින්වතුනි අපේ අතින් හොඳ දේවලුත් වෙලා තියෙනවා නරක දේවලුත් වෙලා තියෙනවා. අපි ගමු හොඳ දේවල් සුදු කර්ම කියලා. නරක දේවල් ගමු කළු කර්ම. සමහර අයගේ ජීවිතේ තනිකරම කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක් තියෙන්නේ වැඩිපුර තියෙන සුදු කර්ම. සුදු කර්ම වැඩිපුර කරගත්ත කට්ටිය කොහෙ යනවද? දෙව්ලොව යනවා. සමහර අයගේ ජීවිතස්සේ කළු කර්මත් තියෙනවා සුදු කර්මත් තියෙනවා. කළු කර්ම සුදු කර්මත් තියෙන අය කොහෙද ඉන්නේ? මනුස්ස ලෝකෙට එනවා. දැන් කළු කර්ම විතරක්ම කරගත්ත අය. දැන් සමහර අයගේ ජීවිතේ කවදාවත් වචනින් කාගේවත් හොඳක් කියලා නැහැ. කියන්නේම ඇදයක්, කියන්නේම දෝෂයක්, කියන්නේම නරකක්. එහෙම මිනිස්සු සමාජේ නැද්ද? කට ඇරියොත් කාගේ හරි දොසක් කියාගෙන, කාට හරි විවේචනය කරගෙන බැන කියාගත්ත ගම මිනිස්සු නැද්ද? ඉන්නවා. කටින් හොඳ කියන්නේ නැති නරක කියන මිනිස්සු ඉන්නවා. කටින් නරක කියන මිනිස්සුන්ගේ හිත ඇතුලේ පහළ වෙන්නේ මොන සිතුවිලිද? නරක සිතුවිලි හිතලානේ අපි දෙයක් කියන්නේ. හිතන්නේ නැතුව කියන්න බෑනේ. ඉස්සල්ලාම මනසින් මානසිකාර කරන්න ඕනේ, ප්‍රපංච කරන්න ඕනේ. හිතා ඉන්නේවා තමයි වචන බවට පරිවර්තනය වෙන්නේ. මතක තියා හිතන්නේ නැතුව අපිට වචන කතා කරන්න බෑ. අපි කිව්වට අනේ මං ඒක හිතන්නේ නැතුව කිව්වේ කියලා එහෙම වෙන්නේ නැහැ. හිතලා මානසිකාර කරලා ප්‍රපංච කරලා තමයි අපේ වචන පිට වෙන්නේ. දැන් බලන්න කළු කර්ම විතරක්ම කරගන්න මිනිස්සු ඉන්නවා ජීවිතේ. ඒ මිනිසුන්ට යන්න වෙන්නේ එක්ක ප්‍රේත ලෝකෙට, එක්ක නිරේට, එක්ක කොහාටද? තිරිසන් ලෝකෙකට. දැන් එහෙමනම් සංසාරේ අපි කළු කර්ම විතරක්ම කරපු නැති අය. එහෙනම් අපේ ජීවිතස්සේ සුදු කර්ම විතරක්ම තිබිලත් නැහැ. කවල මේ අපි හොඳත් කරලා තියෙනවා, නරකත් කරලා තියෙනවා. ඒ කයෙන් වචනෙන් කරන දේවල්. හොඳ දේවල් විතරමද ඔයගොල්ලෝ කරන්නේ? නරක දේවල් කරන්නේ නැද්ද පින්වතුනි? අපේ ජීවිතේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. දැන් අද දවසේ මේ අපේ අම්මලා තාත්තලා මේ පුංචි දරුවෝ මේ තරුණ ළමයි වචනෙන් කොච්චර වචන කතා කරන්නද ඇත්ත? අපි ගණන් කරලෙකුත් වචන 100ක් කතා කළා. ඒ වචන 100 ඔයගොල්ලෝ නෝනින් විමර්ශනය කරලා බැලුවොත්, විමසලා බැලුවොත් එහෙම
ඒ වචන සුදු කර්මද කළු කර්මද? ඔයගොල්ලෝ බලන්න. අද දවසේ කතා කරපු වචන මොන කර්මද? ඒක ඔයගොල්ලෝ දිහා හැරිලා බලන්න. අද දවසේ ඔයගොල්ලෝ හිතුවිලි හිතපුවා. මොනවද හිතලා තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ එහෙම විමසන්නේ නැතුව ජීවිත පරිහරණය කරන්න ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිත ASCII උපදින සංස්කාර වලට විපාක ගෙවන්න ගියාම වන්දි ගෙවන්න ගියාම කොහොම වෙයිද? ඒ නිසා භාගතුන් වහන්සේ ඔබට යෝජනා කරන ඔබට මතක් කරනවා මේ සංසාරේ ඉස්සරහට උපදින ජීවිත ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. එහෙම නැත්තම් කිව්වොත් ඔයගොල්ලෝ කටින් කියනවට හම්බෙන විපාක ඔයගොල්ලන්ට පේනවද? පේන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ බඳු වචනයක් කිව්වොත් මේ බඳු වචනයකට ලැබෙන්නේ මේ බඳු විපාක කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා ඔයගොල්ලෝ වචන කතා කරනවා. දැන් එහෙනම් ධර්මයේ අහන කෙනාට දැනගන්න ලැබෙනවා මේ වචන කියන කෙනාට මෙන්න මෙහෙම එකක් සංසාරේ විපාක වශයෙන් ලැබෙනවා. මේ ක්‍රියාවන් කරන කෙනාට මෙන්න මෙහෙම විපාකයක් ලැබෙනවා කියලා ධර්මයේ තුලින් දැනගන්න පුළුවන් වෙනවද නැද්ද? පුළුවන් වෙනවා. ඒ දැනගන්න පුළුවන් වෙනකොට ඒ කෙනා වීරවන්තති විමංග නිවැරදි කර ගන්නවා. අපිට සංසාරේ අපිව නිවැරදි කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ දීර්ඝගත සංසාරගත ජීවිතේ මේසා දුක් විඳ විඳෙන්න ලැබුණේ. මේසා දුක් විඳ විඳාවේ දැනුත් විඳවනවා. දැන් බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතයේ හම්බෙලා තියෙන ස්වාමියාගෙන් ඔයගොල්ලෝ කයෙන් වචනෙන් හිතින් කරපුවා විපාක හම්බෙනවා. ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන දරුවා තුලින් ඔයගොල්ලෝ රැස් කරගත්ත සංස්කාරවල විපාක හම්බෙනවා. ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන බිරිඳ තුලින් ඔයගොල්ලෝ කියපු කරපුවට විපාක හම්බ වෙනවා. ඒ නිසා ජීවිත ASCII කතා කළාම අනේ හාමුදුරනේ කොහෙන්වත් මට සැනසෙල්ලක් නැහැ. මං හිතුවේ මං කසාද බැන්දාම මහත්යගෙන් මට සැනසෙන්න ලැබෙයි. නෝනාගෙන් මට සැනසෙන්න ලැබෙයි. අනේ හාමුදුරනේ කොහෙද එහෙම සැනසෙල්ලක්? කොහෙද එහෙම සැනසෙල්ලක්? අනේ මං හිතුවා දරුවෙක්වත් හම්බ වුණාම මට සැනසෙල්ල ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊට පස්සේ උනේ හාමුදුරනේ ඊටත් වඩා මට විඳවන්න උනේ ඒක නෙවෙයිද කියලා කියනවද නැද්ද? කියනවා. දැන් ඒකෙන් ප්‍රකට වෙන්නේ මොකක්ද? සංසාරේ කරපුවා. සංසාරේ කරපුවා. දැන් එහෙනම් පින්වතුනි මේ බුද්ධ ශාසනය හම්බුන වෙලාවේ ඔයගොල්ලෝ නිවන් දකින්න තියෙන වැඩපිළිවෙල දියුණු කරන්නේ නැති එක කමක් නෑ. ඒක කරන්න හිතෙන්නේ නැත්තම්. අදුම තරමේ ඔයගොල්ලන්ගේ ජීවිත පැවැත්මවත් ඔයගොල්ලෝ නිවැරදි කරගන්න මහන්සි ගන්න. ඔයගොල්ලන්ට නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා බුදුහාමුදුර වඩන්න කිව්වා දියුණු කරන්න කිව්වා. ඔයගොල්ලන්ට ඒක දියුණු කරන්න හිත පහළ වෙන්නේ නැත්තම් අවම වශයෙන් ඔයගොල්ලන්ගේ හැදෙන සංස්කාර ටිකවත් පුණ්‍ය සංස්කාර බවට පත් කරගන්න වීරියවන්ත වෙන්න මහන්සි වෙන්න. එහෙනම් අද මම ඔයගොල්ලන්ට මේ ධම් දේශනාව ඇතුළේ කියලා දෙන්න බලාපොරොත්තු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන දෙයක්. ඒ ධර්මයේ පින්වතුන් අපේ ජීවිතවලට වෙන දේ පෙන්වලා දෙනවනේ සංසාරේ. පුදුමයි කියන්නේ ඒකනේ. ඔයගොල්ලෝ ජීවත් වෙන විදිහට අනුව ඊළඟට ඔයගොල්ලන්ගේ සංසාර ගමන සැකසෙන හැටි පෙන්වලා දෙනවායි. ඒක හරිය වටින්නේ නැද්ද අපිට? වටිනවා. දැන් ඔන්න බුදුහාමුදුරන්ගේ කාලේ මේ විච්ච සිද්ධියක් ඇසුරු කරගෙන අතීත සිද්ධියකුත් එක්ක සඳහන් කරනවා. එක කාන්තාවක් හිටියා. මේ කාන්තාව හරි ලස්සනයි. හරිම ස්වභාව සම්පන්නයි. මේ කාන්තාවට මෙයා ටිකක් ධනෙ තිබුණ කෙනෙක්, සමාජයේ පිළිගත් කෙනෙක්, බිසවක්. මෙයාට ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. ඒ කොණ්ඩේ කැපී පෙනෙනවා. මේ ලෝකයේ කෙනෙකුට සුන්දර යමක් ලැබිලා තියෙනවකට. ඒ නිසා පින් කරන අය මේ ලෝකේ ලස්සනට ජීවත් වෙනවා. මේ ධනෙ තිබුණ ලස්සන කාන්තාවට කොණ්ඩේ තිබුණා. වරලස කකුලෙන් මේ පොළවේ ගෑවෙන මට්ටමට වෙවිලා තිබුණා. දැන් අපිට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවා දැක්කහම අපේ හිතේ ඇති වෙනවා සමහර විට දුර්වලකමක්. ඒ ඇති වෙන දුර්වලකමට කියනවා ඉරිසියාව කියලා. මොකක් කියලාද? ඔයගොල්ලන්ගේ ජීවිතවල ඉරිසියාව ඇති වෙලා නැද්ද? එක දවසක් එක මොහොතක්වත්
ඕනේ තරම් iriසියාව ඇති වෙනවා. මතක තියාගන්න මේ ලෝකේ යමකට ඔබ iriසියා කරනවද ඒ iriසියා කරන දේ ඔබට නැති වෙලා යනවා. මෙයාටත් ලස්සන කොණ්ඩයක් රූප ස්වභාවයක් තියෙන නිසා වටේ හිටපු අයට iriසියාවක් ඇති වුණා. මෙයා මේ සමාජයේ කැපිලා පේන්නේ. මෙයා මේ සමාජයේ ලස්සනට ඉන්නේ මේ කොණ්ඩේ නිසා කියලා හිතුණා. ඕම් බලන්න දැන් අපිටත් සමහර වෙලාවට මේ අස්සවල් කෙනා මෙහෙම ඉන්නේ මේ නිසා කියලා iriසියා හිතෙන්න පුළුවන්. අපි කාගේවත් ලැබීමකට iriසියා කරන්න නරකයි පින්වතුනි. කාට හරි ලෝකේ දෙයක් ලැබිලා තියෙනවා නම් ලැබිලා තියෙන එකම හේතුවකට ඒ මොකක් නිසාද? පින නිසා. අනුන්ගේ පින් වලට iriසියා කරන්න එපා. අනුන්ගේ පින් වලට iriසියා කරන්න ගියොත් එහෙම පිනකට අද මේ බණ ටික අහන්න හැමෝටම ආරාධනා කළ ලස්සන පින්කමක් කළ අම්මට ආශිර්වාද කරන්නේ ඒ විදේශගතව ඉන්න පුතා ඇතුළේ පවුලේ හැමදෙනාම පිනකට. පින් තියෙනකොට පින් කරන්න හිත් පෙළඹෙනවා. එතකොට එයාට iriසියා කර අර කාන්තාවට iriසියා කරාම iriසියාවත් එක්ක තවත් අකුසල් සිතුවිලි පහළ වෙනවා. iriසියාවක් හිතේ ආපුවාම ඒ කෙනා යහතින් ඉන්නවද දකින්න කැමති වෙන්නේ? ඒ කෙනා විනාශ වෙලා ඉන්නවද දකින්නද කැමති වෙන්නේ? මොකටද කැමති වෙන්නේ? විනාශ වෙලා යන්න. නැති වෙලා යන්න. අපේ රටට වෙලා තියෙන්නේ ඒක. මේ රටේ පාලකයන් ඉඳලා පාලිතයන් ඉඳලා සියලු මිනිස්සුන්ගේ හිතවල iriසියාව වැඩි. එනිසා මේ සම්පත් තියෙන රට ASCII පුංචි සුන්දර රට ASCII අපිට ජාතියක් හැටියට ගොඩනගෙන්න බෑ. හිත ASCII මොනවා වැඩිද? iriසියාව වැඩි. ජාතියක් හැටියට ලෝකේ iriසියා කරන ජාතීන් අතර ඉස්සරහම ඉන්නේ අපේ ජාතිය. නැගිටිනවා බොරු. හිතක iriසියාව තියෙන තාක් කල්පෙන් වතුනේ කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. අදුම තරමේ පුංචි ගුණයක්වත් දියුණු කරගන්න බැරි වෙනවා. දැන් අපේ ශාසනයෙහි iriසියාව තිබුණ ප්‍රසිද්ධ කෙනෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ. කොහෙන්ද ජීවිතේ කෙලවර වුනේ? සතර අපාය. අනුන්ගේ ගුණයකට අනුන්ගේ පුණ්‍ය සංස්කාරයකට අනුන්ගේ ලාභ මොකද්ද මම මේ කරන්නේ? මං මාව නසා ගන්නවනේ කියලා. දැන් අර කාන්තාවට iriසියා කළා. iriසියා කරනකොට විනාශෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. iriසියාවත් එක්ක හිතේ ඇති වෙන කුහකකම. මොකද්ද කුහකකම කියලා කියන්නේ? කුහකකම කියන්නේ මොකද්ද? අනුන්ගේ හොඳ දකින්න බෑ. අපේ සමාජයට වෙලා තියෙන්නේ කියන්නේ අනුන්ගේ හොඳ දකින්න බෑ. අනුන්ගේ හොඳ දකින්න බැරි වෙනකොට ඉබේම හිත පෙළඹෙනවා අනුන්ව නසන්න. ඔන්න වෙන වැඩි. iriසියාව ආපුවාම කුහකකම ඇති වෙනවා. කුහකකම ආපුවාම මොකද හිතෙන්නේ? නසන්නමයි හිතෙන්නේ. වචනයක් කියන්න හරි හිතෙනවා. දැන් අර බිසවගේ ලස්සන රූප ස්වභාවත් එක්ක සුන්දර වරලස දැක්කහම අනිත් කාන්තාවන් ඊර්ෂ්‍යා හිතුණා. ඊර්ෂ්‍යාවත් එක්කව මොකද්ද? කුහකකම. කුහකකමත් එක්කව මොකද්ද? නසන්න ඕන. ඊට පස්සේ ප්ලෑන් කරනවා. මොනා කරනවද? ඔයගොල්ලෝ ප්ලෑන් කරලා නැහැ ජීවිතේ. මොනකටද? බොරු කියන්න ප්ලෑන් කරලා නැහැ. කේලම් කියන්න ප්ලෑන් කරලා නැහැ. නෑ කියන්න එපා. ඕවා ජන්ම පුරුදු හදාගත්තේ නැත්නම් ඊළඟ ආත්මෙට ඔයගොල්ලන්ගේ ජීවිතවල මෙහෙම අත්දැකීමක් තියෙනවද? තරහකාරයෙක් හම්බුනාම ඒ තරහකාරයා හම්බෙන්න තැන මම මෛත්‍රියෙන් මෙන්න මෙහෙම ඉන්නවා කියන එක සැලසුම් කරලා තියෙනවද කවදා හරි? එහෙම හිතලා තියෙනවද? මම එයා කියපු අතීතේ වනේ මට වැඩක් නෑ. දැන් මට යා මොකුත් කියන්නේ නේව වැඩක් නෑනේ. අපි මැරෙන මිනිස්සුනේ. මේ ඔළුවේ තියාගෙන ඉඳලා මැරිලා ගියොත් එහෙම මං අපායට යනවා. ඒ නිසා මං එයා මට මුණ ගැහුණට තරහ ගන්නෑ කියලා ප්ලෑන් කරලා තියෙනවද? නැත්තම් අනිත් පැත්තද හිතලා තියෙන්නේ? මොන පැත්තද හිතලා තියෙන්නේ? මොනවත් බලන්නේ මං. hina වුණත් බිම බලාගෙන යනවා. දැක්කට දැක්කේ නෑ වගේ යනවා කියලා නෙවෙයිද ප්ලෑන් කරන් එළියට බහින්නේ. අද ගමනක් යනවා. දන්නවා මෙතනට තරහ මිනිස්සු එනවා. දැම්මේ ඉඳගෙන ගිහිල්ලා එතනට ඔයගොල්ලෝ ගිහිල්ලත් ඉවර අකුසල්.
සැලසුම් කරලා කරන පව්කම් වලට විපාක ලැබෙනකොටත් ලැබෙන්නේ ලස්සනට ප්ලෑන් වෙලා. අපේ ජීවිත අස්සේ ප්ලෑන් කරලා පින්කම් කරන්නේ නෑනේ අපි. කො බලන්න උදේට නැගිටලා මූණ හොදගෙන මල් වට්ටි අරගෙන මල් ටික කඩලා පාන හදලා පැන් ටික සකස් කරලා බුදුන් වඳින හැටි ප්ලෑන් කරලා රැ නිදා ගන්න අය. කො බලන්න. අපි එහෙම සැලස්මක් නෑනේ. අපි කලින් ප්ලෑන් කරන්නේ පින්වල එදෙන්න. කොහේ අපේ සංසාර ගමන ප්ලෑන් වෙලා ලස්සනට හැදෙයිද? හැදෙන්නේ නෑ. හැබැයි හෙට ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් ඒ ට්‍රිප් එකට යන්න තියෙන ඔක්කොම කට්ටියගේ වතකුද රැයට ප්ලෑන් කර කර හිතට සැලස්මක් යෝජනා කරනවා. ජීවිතේ මොන සැලස්ම ගැහුවත් පින්නට සැලස්මක් නැත්තම් වැඩක් වෙන්නේ. සැලසුම් කර කළ ප්ලෑන් කර කර පින්කම් කරන්න. ලබන මාසේ පොයට සිල් ගන්න යන හැටි දැම්ම ඉඳගෙනම ප්ලෑන් කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට කවද්ද බණ ගෙදර තියෙන එතන දැම්මින්දම බණ අහන්න කියලා වාඩි වෙන තැන ඉඳලා අහන් ඉන්නට සැලසුම් කරන්න. එහෙම එකක් අපේ හිතේ හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මනිත් පැත්ත. දැන් ඊර්ෂියාවත් එක්ක කුහකම ආපුවම නසන්න හිතෙනවා. කොච්චර අපේ ජීවිතවල මේක වෙනවද කියනවා නම් මෙහෙම හිතන්න. අල්ලපු වත්තේ ගෙදර ලස්සනට ලොකුවට හැදිලා තියෙන කොස් ගහේ ගෙඩි වැඩිපුර හැදිලා තියෙනවා නම් ප්‍රායෝගික ප්‍රාථමික උදාහරණයක් කියන්නේ. අර කොලේ දිගේ වැටුණට ඔයගොල්ලන්ට මහ ලොකු අපාඩුවක් වෙන්නේ කොළ වැටෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අර ගහ ලොකුවට හැදිලා ගෙඩි හැදෙන එකයි ප්‍රශ්නේ. දැන් හිත ඇතුලේ පැහැවන්න පටන් ගන්නවා. ඉරිසියාවත් එක්කනෝ කුහකම බලන් ඉන්න බෑ. දැන් නසන්න ප්ලෑන් කරනවා කොහොමද ඔය අත්හරි කපලා දාන්නේ? වචන කියනවා කුටු කුටු ගන්නවා මුමුණනවා හින් පාස් කරනවා. පින්වතුනි අපේ ජීවිතවල පින්කම් වලට එහෙම අපි කරනවද? අල්ලපු ගෙදර බණක් තියෙනවා කියලා දැනගන්නවා. අපි සැලසුම් කරනවාද බණ අහන්න යන හැටි කිව්වේ නැත්තම් අපි හතර වායේ මේ පස්පා ගන්නෑ. මේ බණ ටික අහන්න. සංසාරේ කොහේ නිවන් දකින්නද? මේ දවන්නේ අර බල්ලාටිය පේතවත්වි අර කාන්තාවට ඉරිසියා කරන අයට වෙන දෙයක්ම තමයි අපිට ඉරිසියාවත් එක්ක කුහකකම එනවා. කුහකකම ආවට පස්සේ මොකක් කර නසන්න හිතෙනවා. අදුම තරමේ ගුණේ හරි නසන්න හිතෙනවා. එතකොට කියනවා ඔය පින්කම් කරාට අපි දන්නේ නැද්ද? එහෙම හරි වචන කියනවා. මිනිස්සු මේ ධර්මයෙන් බලන්න අපේ ජීවිතවල අඩුපාඩු පෙන්නලා දෙන හැටි. මේ ධර්මයේ අහන නිසානේ ඔයගොල්ලන්ට මේ ටික ඇහෙන්නේ. ඔයගොල්ලෝගේ ජීවිත අස්සට දෙබෙන්න මේ අම්මලා අවුරුදු 60ක් 70ක් 50 පැනලා 30 ඉන්න තරුණ අය හරි කමන්නේ. එබිලා බලන්න මේ දහම් කතාව ඇත්තද බොරුද කියලා. ඇත්තනේ. ඇත්තනේ. දැන් ලසන්න ප්ලෑන් කරා. අර බිසවට හිතවත්ම සේවිකාව යාළු කරගත්තා. යාළු කරගෙන කිව්වා මේ අපි උඹට හොඳට ගෙවන්නම් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඔය බිසව ගන්තොටට ගිහිල්ලා නානකොට ඔළුවේ ගන්න බෙහෙතක් හදලා දෙන්නම් ගිහිල්ලා දීපන් කිව්වා. කෙනෙකුට හානි කරන්න ඕන නම් ඉස්සල්ලාම තරහකාරයා යාළු වෙන්නේ කාත් එක්කද? එයාගේ හිතව ගිහිල්ලා නාලා ගොඩ වෙන්න ඕන මෙන්න තීද්දි දේවිය විසෝනි මං බෙහෙතක් හදන් ආව ගාන්න කිව්වා. වරලස තවත් දික් වෙනවා කිව්වා. දැන් එහෙමනේ ඔයගොල්ලොන්ට ඔයගොල්ලන්ගේ ඔය පංචස්කන්ධයේ තියෙන රූප කලාප ටික ලස්සන වෙනවා කියලා දුන්නොත් එහෙම ඕන එකක් කරනවද නැද්ද? ඔය මට මතකයි ඒ දවස්වල කියන මොකක්ද අර බිව්වා කියලා චන්දග්‍රහණයක් වෙලාවේ නෑ ලස්සන වෙනවා මොකද්ද මේ තිරියම් වෙනවා කියලා නේ. මොකද්ද බිව්වා කියන්නේ? ඈ එහෙම જાතියක් අපි පංචස්කන්ධේ හැද වෙනවා කිව්වොත් ඕන එකක් කරයි. හැබැයි ඔක දාලා යන්න වෙනවා. පංචස්කන්ධේ ලස්සන කරගන්න ඕන එකක් කරන අපි අපේ මේ සිත ලස්සන කරගන්න තියෙන දේවල් කරනවත්. සිත ලස්සන කරගන්න ධර්මයෙන් කියපු දේවල් මෛත්‍රිය වඩන්න කරුණාව පුරුදු කරන්න ඒ ගුණ ධර්ම නෑ. ඔය පංචස්කන්ධේ කොච්චර ලස්සන කරත්
අනේ මහ පොළොවට දාලා යන්න වෙනවද නැද්ද? ඈ දවසක ගඳ ගහනවා මේ උඩ පොළොව මතු පිට තියාගන්න බැරි තරමට. ඒව පංචස්කන්ධය ඔයගොල්ලෝ ලස්සන කරාට විඥාන පරම්පරාව සුන්දර කරගන්න මහන්සි ගන්නේ නැත. දැන් අර බිසවත් මොකද කළේ? වර්ලස හැඩවෙනවා කියන අරක හොඳට අතුල්ලලා ගාලා වතුරට බිල ගොඩ වුණා විතරයි. වතුරෙන් මතු වුණා විතරයි. මොකක් වුණාද? අර වාකේ සොක්කෝ මුළුවෙන් ගැලවිලා ගියා. වතුර ගහගෙන ගියා. ඇයට ලැජ්ජයි දැන් ගම් වදින්න. ඇයි? තට්ටේ. භික්ෂුවකට පැවිද්දෙකුට ශ්‍රමණේකුට හිසමුඩු කිරීම ප්‍රියමනාපුණාට ගිහිවත අඳින කෙනෙකුට හිසමුඩු කිරීම දුකද්ද සැපද්ද? ඔයගොල්ලන්ට සැප කොණ්ඩේ වැවීම පැවිදි අපට කොණ්ඩේ වැවීම දුකක්. බලන්න හිත සැකසෙන අනුව පරිසරය වෙනස් වෙන හැටි. හැබැයි ඔයගොල්ලන්ට අපිට වගේ හිසපු ගන්න කිව්වොත් එහෙම මේ තරුණ පුතෙකුට මේ තරුණ දුවෙකුට මේ අම්මා කෙනෙකුට කිව්වොත් හිසපු ගන්න කියලා කැමති වෙන්නේ නැහැ. දැන් මේට ලැජ්ජයි. මේ හිමීට කාටත් හොරෙන් පෙද්දක් අරගෙන ඔළුව ගොතාගෙන ඇඳගත්ත ගෙනා පුරෙදි ටික ඇඳගෙන පැනලා ගියා. පැනලා යනකොට කරත්තයක් හම්බුණා. ඒකේ නැගලා ගියේ ඈත ගමකට ගියා. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඔය තල් එකතු කරලා තලයට තියෙන එකතු කරලා ඒ වගේ තෙල් හදලා හිඳලා විකුණවුවා. ආදායම් මදි. ඉනිසා අය තෝරගත්තා තල් රා හදලා විකුණන්න. ජීවත් වෙන්න මිනිස්සු ඉක්මනින් දියුණු වෙන්න දේවල් හෙව්වට ඒ වගේ ලැබෙන විපාකය ගැන දන්නේ නැහැ. ඉක්මනින් දියුණු වීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ කරන දේ තුලින් සංසාරේ ලැබෙන විපාකයේ විමසන්න. ඉක්මනට දියුණුන රා විකුණන්න පටන් ගත්තා. දැන් කසිප්පු තිප්පලට බොන්නේ එකේ කය එනවා. තල් වලින් තෙල් හදලා විකුණනවා තලයට වලින්. ඒ වගේ එක එක කැවිලි හදලා විකුණනවා තල් රාත් විකුණනවා. දැන් මෙයාට ඇඳුන්නේ නේ දාලා ඇවිල්ලා නේ. දැන් දවසක් මෙතනට ආපු මිනිස්සු දෙන්නේ හොඳට රා බීලා මත් වෙලා වැටිලා ඉන්නවා. ඇඟ පටලවගෙන හිට රෙදි දෙකක් හරි වටිනවා. මේක බුරුල් වුණා. අය කල්පනා කළා මට රෙදි නැති නිසා මේක හොඳ අවස්ථාව කියලා රෙදි දෙක හොරකම් කරගත්තා. හොරකම් කරලා අඩුම කුඩුම ටිකක් අරගෙන පැනලා ගියා. වෙන ගමක පදිංචි වුණා. එතනත් මොකද කරන්නේ? එතන තල් ඇට වලින් තෙල් හදලා විකුණලා කැවිලි හදනවා පොල් තල් රා විකුණනවා. දවසක් මෙය දකින්නවා ස්වාමින් වහන්සේ නමක් පින්ඩපාතේ වඩිනවා දැක්කාම හිතුණා මගේ ජීවිතේ මං කරගත්ත පිනක් නැහැ. ජීවත් වෙන්න හටන් කළාට මිසක් මං යන තැනට දෙයක් කරගත්තේ නැහැ. හොඳ කල්පනාවක්. ඉනිසා හාමුදුරුව වඩම්මලා ආසනයක් පැනෙව්වා. වඩා හිඳවලා අර තල් වලින් කැවුමක් හදලා ඒ කැවුම අර හාමුදුරන්ට පූජා කළා. ආසනේ වඩම්මපු තැනට අවුව වැටිනවා. මේ කැවුම වළඳනකම් කුඩයක් කෙහෙලගෙන හිටිය හාමුදුරන්ට අවුව වැටින්නේ නැති වෙන්න. බලන්න කරගත්ත පින් ටික. ආසනයක් පෙනෙව්වා. මොකක් කළාද? කැවුමක් පූජා කළා. හාමුදුරුවන්ට අවුව වැටෙන්නේ නැති වෙන්න කුඩයක් ඉහළගෙන හිටියා. ඉහළගෙන ඉන්න ගමන් ඇය පතනවා. අනේ මං අද මහා සංඝරත්නයට දන් බෙදුවා. කැවුමක් පූජා කළා. ආසනයක් පෙනෙව්වා. මම මුතු කුඩයක් ඉහළුවා. හාමුදුරුවන්ට අවුව වැටෙන්නේ නැති වෙන්නේ මේ පින් වලින් සංසාරේ මට උපෝපන් ජීවිතවල නැතිවිච්ච කොණ්ඩේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඔය සිද්ධි ඉවරයි. එය මරුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මිනිස්සු පිරිසක් ඔරුවක නැගලා මුහුදේ ඈත ගමනක් ගියා. ඒ ඈත ගමනක් යනකොට පින්වතුනි විශාල රළක් ඇවිල්ලා මේ ඔරුව කැරකිලා ගිහිල්ලා මුහුද මැද රත්තරන් විමානයකට හීතු වුණා.
ඒ රත්තරන් විමානේ මහ මුහුද මැද ඉපදිලා ඉන්නේ කවුද? අර ඉස්තිය පෙරේතියක් වෙලා. ලස්සන විමානයක්. අය රූසපුවක් ඇතුලේ ඉපදුනා. හැබැයි මොකක් වුණාද? ඇඳුම් නැහැ. අපේ භාෂාවෙන් කො නිර්වස්ත්‍ර උපන්නා. ඇයට තිබුණ ලස්සන දිග වරලසක්. ඒ වරලසින් තමයි ඇය පිළිවහගන්නේ. මහා මුහුද මැද බොහෝ කාලයක් කාත් කවුරුවත් හිටියේ නැතුව තනියෙන් හිටපු මේ විමානේ පෙරේතිය තමයි අර රල්ලක්ම වල පිරිස ඇදලා ගත්තේ. මේ පිරිස නැවේ හිටපු පිරිස මේ වෙළඳුම් කණ්ඩායම ඔබම මෙහෙට එබිකම් කරලා බලනකොට කවුළු වලින් පේනවා ලස්සනට කාන්තා රූපයක ඡායාවක්. හරි ලස්සනයි ඈතට පේන විදිහට. වරලසක් පේනවා. කතා කළ ඔබ කවුද? ওই විමානෙන් එළියට එන්න කිව්වා. අනේ මට මේ විමානෙන් එළියට එන්න බෑ මට ඇඳුම් නෑ කිව්වා ඇඳ ගන්න. දැන් මේ ඇඳුම් නැතුනේ මොකක් නිසාද? බලන්න කරගත්ත කාය කර්මය. මොකද්ද කරගත්ත කාය කර්මය? අන්දියා කියලා එයාට ඇති වෙන පාඩුව මොකක්ද? කියලා නොකිය අරන් යනවා. එහෙම නැද්ද? ඔය පන්සල් වලට ගියාම ලස්සනට මල් වවල තිනවනම් මේ මෙච්චර මල් ගොඩේ මල් අත්තක් අරගෙන ගියා කියලා දැනෙන්නේවත් නෑ කියලා හොරින් අරන් යනවා. ගෙවන්න ගියාම කොහොමද? ඒක තමයි මම ඔබට මතක් කළේ. අපි කරන කියනවා සබුද්ධිකව අපි විමසලා කළේ නැත්තම් එහෙම ඒවා අපේ ජීවිතවලට කැරකිලා එනවා පින්වතුනි. කාගේවත් වැරද්දක් නිසා නෙවෙයි. දැන් ඇය හොරකම් කරපොද ඇයට නැතුව ගියා. එහෙම බැලුවහම අපේ රටේ ඉන්න සමහරක් කරන වංචාවල හැටියට නේද? හප්පුච්චි ජනතාවගේ මුදල් කියයි ජනතාවගේ දීපල කියයි නේද? අපි දැකලා නැහැ. හැබැයි කියන විදිහට ඒ සමහරක්ට ඒව සංසාරේ ගෙවන්න වෙන විදිහ ගැන හිතන්න බෑ. බලේ තිබුණා කියලා කරන හොරමෙර වංචාවලට ලැබෙන විපාක තේරෙන්න බෑ. කර්මයෙන් ගැලවෙන්න බෑ. කොහේ ගැලවෙන්නද? දැන් ඔයගොල්ලන්ගේ ජීවිත ASCII බලන්න මේ මෑයට වෙච්ච දේ මේ කරපු දෙයට උපන්න ජීවිතය ඇදුන් නැතුව ගියා නම් මොකක් නැතුව ගියා නන්ද? ඇදුන් නැතුව ගියා නම් අපේ සංසාරගත ජීවිතේ අපි යමකට වංචා කළොත් යමක් අපි හොරසිතින් ගත්තොත් එහෙම අපිට ඒක මොනෝ වෙලා යනවද? නැති වෙලා යනවා. දැන් කවුද මේක දැක්කේ සත්වයාට මෙහෙම එකක් වෙනවා කියලා? බුදුරජාණන් වහන්සේනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්කේ සංසාරේ මෙන්න මෙහිම වෙන්නේ මේක නිසා කියලා. දැන් අපේ ජීවිතවල එහෙම දැනුමක් නැති නිසා නෙවෙයිද සමහර පුංචි දේවල් මහා ලොකුට හිතන්නේ නැතුව අපි ගණන් ගන්න නැතුව අපි හිතන්නේ නැතුව අපේ ජීවිත ASCII අපි කරන්නේ නේද? ඒ නිසා මගේ පින්වතුනි මේ ලැබුණ ජීවිතය ඔබ නිවැරදි වෙන්න ඔබට අයිති නැති මලකටවත් ඔබ ආස කරන්න එපා. ඔබට අයිති නැති ඇල්පිනිත්තකටවත් ඔබ කැමති වෙන්න එපා. සමහරලාට ඒ දේ ලැබීමෙන් ඔබේ සියලු ප්‍රශ්න භෞතික වශයෙන් මේ ජීවිතේ විසඳෙන්න පුළුවන්. එහෙම කරලා ඔබට මේ ජීවිතේ කිසිම දුකක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ගෙවන්න ගියාම අර කීමනක් තියෙනවා කරන කලට පව මීරිය මීසේ විඳින්න කලට දුක් ඔය බණ දන්නේ. හැබැයි මතක් කරගන්නවද ජීවිතේ? කරන විදිහටමයි ලැබෙන්නේ. දැන් අර එක වේදවත්වයේ තියෙන කතාවක්. මිනිස්සෙක් උක්දඬු ටිකක් කර තියාගෙන ගියා. ඉල්ලුවා පිටිපස්සෙන් ආපු කෙනෙක් අඬා දෙන්න කියලා දුන්නේ නැහැ. වදේ බැරි කමට කඩලා උක්දණ්ඩෙන් කෑල්ල ඕන් කාපල්ලා කියලා පිටිපස්සට දැම්මා. පන්න പ്രേත ලෝකේ. බඩගිනි වෙනවා. කණ්ඩ මොකුත් නෑ උක්වත්තක් තමයි තියෙන්නේ. උක්වත්ත ළඟට කිට්ටු වෙනකොට අර උග්ගස් ටික නැමිලා එකපාරටම චටාස් ගාලා ගේ වදින්න පහත් වෙනවා. කරපු විදිහට ලැබෙන්නේ. ඔයගොල්ලෝ බත් ටික බෙදලා දෙන්නේ කොහොමද කාට හරි? ඒ විදිහට තමයි ඔබටත් සංසාරේ හම්බෙන්නේ මතක තියාගන්න. ඒ නිසා ආදර ගෞරවයෙන් කරන පින්කම් කරන්න.
භාගතුන් වහන්සේට මල් ටික හදනකොට ලස්සනට හදන්න. සංඝයාට දම් බෙදනකොට පිළිවෙලට සුන්දරට ලස්සනට ප්‍රියමනාපව දෙන්න. දෙන විදිහට හම්බ වෙන්නේ. මතක තියාගන්න. දැන් ඔබට හම්බෙන්නේ කෑම අද රසවත් නැත්තම් එකකින් කියවෙන්නේ මොකද්ද? සංසාරේ රසට දීලා නේ. දැන් එහෙනම් මොකද කරන්න ඕන? රසට දන් දෙන්න. ලැබෙන ඇඳුම් ගන්න ඇඳුම් ලස්සන නැත්තම් කියවෙන්නේ මොකක්ද? කරලා නැහැ. මතක තියාගන්න. කරපු එක තමයි හම්බෙන්නේ. ඒක නේද පෙරේතියට උනේ. ළඟට යනකොට උගස් ටික නැමිලා චටාස් ගාලා අනිත් පැත්තට වදිනවා. කඩන්න බෑ. රහතන් වහන්සේ තමක් දැකලා කිව්වා නුඹට ඔහොමනම් බඩගින්න නිවා ගන්න බෑ. පිටිපස්ස හැරිලා ගෙල කඩාගත්තොත් කත හැකි කිව්වා. දුන්න විදිහටමයි හම්බෙන්නේ. අනේ හැරිලා පස්සෙන් පස්සට ගිහිල්ලා අල්ලලා කඩාගත්තමයි. කඩාගත්තයි කිව්වේ. ඕ බලන්නකෝ. එහෙනම් අද හම්බ වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ට? කරපු විදිහට තමයි. දැන් ඇයටත් වස්ත්‍ර නැහැ, නිර්වස්ත්‍රයි. පැතුවා පින්කමක් කරලා වරලස ලැබේවා කියලා කොණ්ඩේ පහල වෙලා තියෙනවා දැන්. කොණ්ඩේ මුළු ඇඟම වහ ගන්නවා. කැවුමක් පුදපු පිනට പ്രേත ලෝකෙ උපන්නත් විමනක් පහල වුණා. ආසනයක් හදලා පූජා කරපු පිනට, කුඩේ හැලපු පිනට ඇයට කිසිම පීඩාවක් නැ අවුෙන් වැස්සෙන්. බුදුහන්තර දේශනා කළ යාදිසං වපතේ බීජං තාදිසං කරතේ පලං. ඔබට හම්බෙන්නේ ඔබ කරපු දෙයමයි. ඔබට හම්බෙන්නේ ඔබ වපුරපු දෙයමයි නෙලා ගන්න හම්බෙන්නේ. ජීවිතස්ස ඔබ නෙලා ගන්න දේවල් ටික හොඳ හෝ නරක වේවා දැන් සතුට සිතින් නෙලා ගන්නට වපුරලා ඉවරයි. හැබැයි දැන් ඔයගොල්ලෝ අදිනම් වපුරන දේ ගැන ඔයගොල්ලෝ මොකක් කරන්න ඕනද? හිතන්න ඕන. මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලන්ගේ වත්තේ ඔයගොල්ලෝ තිත්ත ಜಾති වගා කරලා වත්තට ගිහිල්ලා පැණි රස ගෙඩි හෙව්වට හම්බ වෙයිද? හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැත්තේ. ඔයගොල්ලෝ වගා කරලා තියෙන්නේ මොනවාද? තිත්ත ಜಾති. සංසාරේ නැමෙති ඔයගොල්ලෝ වත්තේ ඔයගොල්ලෝ මොනවාද වගා කරලා තියෙන්නේ? තිත්ත ಜಾති. දැන් මේක ඇවිල්ලා පැණි රසය හොයන්න එපා. දැන් වගා කරලා තියෙන එක නෙලා ගන්න කමක් නැහැ. හැබැයි දැන් තිත්තේව පෝෂණය කරන්න එපා. වතුර දදා පොහොර දදා රැකබලා ගන්න එපා. ඒවා හිම්ම තියෙන්න අරින්න පෝෂණය නොකරනකොට මොකක් වෙනවද? ඵලදාව අඩු වෙනවා. දැන් මේ ඵලදාව ASCII වගා කරගන්න මොනවාද? පැණි රස ගස් ටිකක්. පැණි රස ටික ගස් ටික වගා කරලා මන්දි මොකක් කරන්න ඕනද? හොඳට පෝෂණය කරන්න ඕනේ. මම ඔයගොල්ලෝගෙන් අහනවා ඔයගොල්ලෝගේ ජීවිත ASCII ඔයගොල්ලෝ පෝෂණය කරන්නේ තිත්ත පළතුරු තිත්ත ගෙඩ තියෙන ගස්ද පැණි රස පළතුරු ගස්ද? මොනවාද පෝෂණය කරන්නේ? මන් දන්නේ නැහැ. මොනවාද වැඩිපුර වතුර දාන්නේ? තිත්ත ගස්වලට වතුර දදා පැණි රස ගස්වල ගෙඩි නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලෝ වැඩිපුර පොහොර දාන්නේ මොන ගස්වලටද? ඈ හොඳට ගිහිල්ලා ගහවටේ සුද්ධ කරන්නේ මොන ගස්වලටද? ඔයගොල්ලෝගේ ජීවිත ASCII තියෙන්නේ ඕකමයි. ඕකමයි. දැන්වත් තීරුම් ගන්න. දැන්වත් හිතන්න. අහෝ මේ සංසාරේ නැමැති මගේ වත්තේ මං වගා කරන් තියෙන්නේ තිත්ත ගස්වනේ. දැන් වගා කරපුවට කරන්න දෙයක් නැහැ. හැදෙන තරමක් ගෙඩි හැදෙන්න දෙන්න සාත්තු කරන්න යන්න එපා. කවුරු හරි හම්බුනාම ගෙදරට ආපුවාම සමිතියට ගියාම කුලංගන සමිතිය හරි කමන්නේ සාත්තු නම් කරන්න එපා. පොයට පන්සලේ ගිහිල්ලා හරි කමන්නේ බෝධි පූජාවට ගිහිල්ලා හරි කමන්නේ තිත්ත ගස්වලට නම් සාත්තු කරන්න එපා. ඔයගොල්ලන්ට වතුර ටික ළඟට ගෙනල්ලා දෙයි පොහොර ටිකක් ගෙනල්ලා දෙයි දාගන්න කියලා දාන්න නම් එපා. දැම්මොත් ඵල හැදෙන එක නවත්තන්න බෑ. අමාරුවෙන් හරි හදාගන්න පැණි රස ගස් දෙක තුනක් හදාගත්තොත් ඒකේ ඵලදාව ඔබට හම්බෙනවද නැද්ද? ඒකේ ඵලදාව තමයි මේ නෙලන්නේ. මේ වෙලාවේ ඔයගොල්ලෝ නෙලාගන්නේ පැණි රස ගහක් හදලා පෝෂණය කරපු එකේ විපාකේ. මං මේ තිත්ත පැණි රස කියන එකෙන් අදහස් කළේ කුසල කර්ම සහ පුණ්‍ය කර්ම පව් පින් දෙක.
දැන් ඇයගේ ජීවිතය දිහා බලන්න. අය හදලා සාත්තු කරපු චිත්ත ගහේ විපාකේ හම්බ වුණා. දැන් ඒකට පශ්චත්තාප වෙලා කඳුළු සලලා හරියන්නේ නැහැ. බුද්ධ ශාසනයක් හම්බුන වෙලාවේ මීනුමනටවත් දෙන්න පින්වතුනි. මේ කම්මස්සගත සම්මාදිට්ඨියටවත් එන්න. ඒකටවත් එන්නේ නැතුව ඔයගොල්ලෝ ජීවිතේ ඔහේ දවස ගානේ තප්පරේ ගානේ අතීතයට අයිති වෙන්න දිදී ඉඳලා මොනවා එක්ක සංසාරේ යන්නද? මොනවා එක්ක සංසාරේ යන්නද? දැන් ඇය කිව්වා ඒගේ ජීවිතේ මට ඇඳුන්නේ නැහැ ඇඳගන්න. ඒ නිසා එළියට එන්න බෑ. මේ නැවේ හිටපු කට්ටිය කිව්වා මේ අපි ගාව තියෙනවා සලු අපි දෙන්නම් ඇඳගන්න එන්න කිව්වා. අනේ ඔයගොල්ලන්ගේ ඒවා අපිට ඇඳගන්න බෑනේ කිව්වා. එහෙනම් එකක් මතක තියාගන්න පින නැත්තම් ගෙදරට ගෙනල්ලා දුන්නත් මොකක් වෙන්නේ නැද්ද? දැන් මතක් එක එක ඔයගොල්ලන්ට අහිමි වෙච්ච ඒවා අහිමි වෙන්න දෙන්න කමක් නැහැ. පින නැත්තම් පින්මුතුන අත්තට ලැබුණත් කටට දාගන්න බෑ. මතකද ලෝසක හාමුදුරන්ට ඒකනේ. ලෝසක හාමුදුරන්ට අවසාන දවසේ පිරිනුවම් පාන දවසේ සාරිපුත්ත හාමුදුරුවෝ උදේ දාන පාත්‍රය වෙනවා ගිහිල්ලා වළඳන්න කියලා දෙන්න කියලා මඟට යනකොට හාමුදුරුවෝ ගෙනියන හාමුදුරු දෙන්නට අමතක වුණා. ඒ නිසා ඔයගොල්ලන්ට ඔය දින එකට ලිස්ට් එකට නම දාන්න බැරි වුණා කියලා නම දාන්න බැරි වෙච්ච එකනත් එක රණ්ඩු වෙන්න එපා. මොනවා හරි ලැබෙන ලාභයකට කතා කරන්න බැරි වුණා කියලා කතා කරේ නැහැ කියලා එල්ලෙන්න යන්න එපා. එහෙම වෙන්නේ හේතුවකට. මතක තියාගන්න ලැබෙන්න තියෙනවා නම් දෙයක් කැරිකලා කොහෙන් හරි එනවා. ඒ නිසා ලෝසක හාමුදුරන්ට අවසානයේ සාරිපුත්ත හාමුදුරුවෝ චතුමදුර ගෙනල්ලා පාත්‍රය අතට දෙන්න බලනකොට බැලුවා අතට දුන්නොත් අතුරු දහන් වෙනවා ටික නැති වෙනවා. එක්ක බිමට වැටිලා වැලි වලට කවලම් වෙනවා. පින්න නැත්තම් ලැබෙන්නේ නැහැ කිව්වා. මතක තියාගන්න. ඒ නිසා මේ ජීවිතයේ ASCII පිනම බලවත් කරන්න. කිනීම යෙදෙන්න කුසලයේ යෙදෙන්න. සංසාරේ දිග්ගස්ස ගන්න නෙවෙයි. ඒ පින බලවත් වෙන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ ගුණධර්ම වලට යොමු වෙනවා. සිල් ටික රකින්න හිතෙනවා. භාවනා කරන්න හිත හැදෙනවා. හිතෙනවා කරන්න පින නැති කෙනාට ඒව කරන්න හිතෙන්නේ නැහැ. මේ ගෙදර හොඳට ලස්සනට මල් ටික පිපිලා තියෙනවා හදපු ගස්වල. ගෙදර පොල් තෙල් ටිකක් තියෙනවා. වතුර ටිකක් තියෙනවා. හිතෙන්නේ නැහැ හවසට මල් ටිකක් කඩලා අද්දකින් ගිහිල්ලා භාගතුන් වහන්සේට පූජා කරන්නට. පින නැහැ. තිබිලා. සමහර කෙනෙකුට මලක් පූජා කරගන්න නැති වුණාම සමහරලාට එයා පයින් ගිහිල්ලා මල් ගහක් ළඟ තියෙන කෙනෙක්ගේ මල් දෙක තුනක් ඉල්ලගෙන ඇවිල්ලා පූජා කරනවා. ගෙදර පින් කරගන්න අවස්ථාව තිබිලත් පින නැත්තම් යමු වෙන්නේ නැහැ. දැන් අර පෙරේතී කිව්වා මොකද්ද? අනේ දුන්නට අඳින්න බෑ කිව්වා. එහෙනම් කොහොමද ලැබෙන්නේ කිව්වා. ඔය නැවේ ඉන්නවා කිව්වා තුනුරුවන් සරණ ගිය උපාසකෙක්. කවුද ඉන්නවා කිව්වේ? තුනුරුවන් සරණ ගිය කෙනෙක් ඉන්නවා. එයා මේ එව්ව හිතන අරව මේ ඔළුවේ දාන් ඉන්න කෙනෙක් නෙවෙයි. එයා හොඳට බුදුහාමුදුරුවෝ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙක්. මොනා කරන කෙනෙක්ද? දැන් අපිට උපාසකයෝ කියලා කියන්න පුළුවන්ද? කියන්න අමාරුයි. ඇයි අපි මතු පිටින් තුනුරුවන් සරණ ගියාට අභ්‍යන්තරව තුනුරුවන් සරණ ගිහිල්ලා එයාගේ ජීවිතය ASCII මේ පෙරේතී කියනවා එයාගේ ජීවිතය ASCII සිහි වෙන්නේ බුදු ගුණ. එයාගේ ජීවිතය ASCII සිහි වෙන්නේ දන් ගුණ. ධර්මයේ සිහි වෙන්නේ ප්‍රශ්නයක් කෙනෙකුට මතක් වෙන්නේ මේක කොහොමද ධර්මයෙන් විසඳගන්නේ කියලා. අවලාදයක් නින්දාවක් මේ ගැරහීමක් කෙනෙකුට සිහි වෙන්නේ මේ සංසාරේ හැටි. තුනුරුවන් සරණ ගිය කෙනෙකුට හිතෙන්නේ මේකාමට මෙහෙම කිව්වා කියලා හිතන්නේ හිතෙන්නේ සංසාරේ හැටි. සංසාරේ ඉන්නවා නම් මේවා විඳවන්න ඕන කියලා හිතනවා. එයා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා තුනුරුවන් සරණ ගිය උපාසක කෙනෙක් ඉන්නවා. ආනියා හොඳට නාවන්න කිව්වා. හොඳට නාවලා පිරිසුදු කරලා සුවඳ ගල් වෙලා ඔය ඇඳුම යාට අඳලා මට පින් දෙන්න කිව්වා. ඕම් බලන්න කියපු දේ. එනං සංසාරේ පින නේද අපේ පිටිපස්සෙන් ඉන්නේ. කරන යහපත නේද අපේ පිටිපස්සෙන් ඉන්නේ.
හොඳට හිතන්න. තුනුරුවන් සරණ ගියේ උපාසක කෙනෙකුට പ്രേත ලෝකයේ අයත් එහෙම ගරු කරනවා නම් අපේ ජීවිතාස් අපි තුනුරුවන් සරණ යන්න පින් එක්කාපු අපි තුනුරුවන් සරණ යන්න ඕනද නැද්ද? දැන් ඔයගොල්ලෝ කියයි අපි තුනුරුවන් සරණ ගිහිල්ලා අපි හාමුදුරනේ. කොහෙද තුනුරුවන් සරණ ගියේ අපි? පන්සිල් පද පහවත් රකින්න නැතුව උදේ හවස අද්දික එකතු කරලා භාගතුන් වහන්සේට වදින්න හිත දෙන්නේ නැතුව ඔය කටෙන් වචනයක් කියනකොට සංවර කරගන්න හිත දෙන්නේ නැතුව කොහි තුනුරුවන් සරණ යෑමක්ද? කොහි තුනුරුවන් සරණ යෑමක්ද? නිසා මගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ පුංචි දෝල පුතාලා අද ඉඳන් තුනුරුවන් සරණ යන්න. අද ඉඳන් පන්සිල් ටික රකින්න. අද ඉඳන් කියන්න දෙයක් කලින් හිතන්න මේ කියන එකෙන් මට මොනවා වෙයිද? පෙනි මිනිස්සු වැරදි කරයි ඔබේ ඉස්සරහා කමක් නැහැ. ඒක එයාට අයිති කර්මයක්. පෙනි හොරකම් කරයි මිනිස්සු කමක් නැහැ. ඒක එයාට ලැබෙයි. ඒක බල ගම වටේ තනින් තන එක එක්කිනා එක කටින් කිය යන්න එපා. කර්මයක් හැදෙනවා. ගෙවන්න ඕන සංසාරේ. මතක තියාගන්න. කිව්ව විදිහටම අර නැවේ හිටපු කට්ටිය අර තුනුරුවන් සරණ ගිය උපාසක මහත්තයා නෑ වහ. සුවඳ ගල් වෙලා අර රෙදි ටික ඇයට ඇඳුවා. ඒ උපාසක මහත්තයාට අන්දලා මේ පින මේ විමානින්න ප්‍රේතියට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරනකොට පින අනුමෝදන් කරනකොටම පින්වතුනි අර ප්‍රේතියට පහළ වෙන දිව්‍ය සලු වගේ ලස්සන ඇඳුම්. සුළු මොහොතකින් අර විමානෙන් එළියට ලස්සන දෙවඟනක් බඳු කෙනෙක් එනවා. නැවේ කට්ටියගේ සහකට ගන්න හිතෙන්නේ. කවුද ඔබ කියලා ඇහුවා. අනේ මම වෙන කවුරුවත් නෙවෙයි. දැන් සුළු මොහොතකට කලින් මේ විමානෙන් එළියට එන්න බෑ කිව්ව පෙරේතී කිව්වා. තුනුරුවන් සරණ ගිය කෙනෙකුට උපස්ථාන කිරීමෙන් ලැබෙන බලවත් පින ඇයට අනුමෝදන් වුණා. හැබැයි ඇගේ මූණේ සතුටක් නැහැ. ඇහුවා මෙච්චර ලස්සන දේවල් ලැබිලත් ඇයි ඔබට සතුටක් නැත්තේ? අනේ තව 4 මාසෙකින් මම මෙතනින් චුත වෙනවා. 4 මාසෙකින් චුත වෙලා මං අවිචියට යන්න ඕන. අවිචියට වැටිලා මම මේ කරගත් අකුසල කර්ම ඉතුරු ටික ගෙවන්න ඕන කිව්වා. දැන් එහෙනම් මගේ පින්වතුනි කරගන්න කර්ම പ്രേත ලෝකෙන් විපාක දීලා හවර වෙන්නේ. එතන විපාක දීලා ඉවර කරගන්න බැරිුණොත් කොහෙ යන්න වෙනවද? අවිචියට යන්න වෙනවා. දැන් කවුද වරද්ද ගත්තේ සංසාරේ? තමන් වරද්ද ගත්තේ. තමන්ගේ පස්සින් ආවා. දැන් ඇය හිතා ප්ලෑන් කර නෙවෙයිද රාටික පෙරුවේ? හිතා ප්ලෑන් කර නෙවෙයිද රාටික විකුණුවේ? රාබිල මත්තුන මිනිස්සුන්ගේ ඇඳුම් ටික ලියාගත්තේ හිතා ප්ලෑන් කර නෙවෙයිද? කොහොමද දැන් ප්ලෑන් වෙලා ලැබෙන විපාකේ? දැන් ඔබේ ජීවිතේ ප්ලෑන් කර අකුසල් කරපුවා ඇති කමක් නැහැ. අතහැරලා දාන්න. ඒ ඔක්කොම අතීතයට බාර දෙන්න කමක් නැහැ. මේ බුද්ධ ශාසනය කියන්නේ නිවැරදි වෙන්න ඕන කෙනාට නිවැරදි වෙන්න හිතුනේ මොහොතේ ඉඳලා අහස්නවක් වගේ ගුණධර්ම ටික දිනු කරගන්න පුළුවන් ශාසනයක්. ඒ නිසා මගේ අම්මලා තාත්තලාට යෝජනා කරන්නේ තව අවුරුද්දයි 2යි 3යි 5යි 10යි 20කින් හරි අපි මැරෙයි. හැබැයි අද ඉඳන් නිවැරදි වෙන්න. අද ඉඳන් දහමට එන්න. අද ඉඳන් තුනුරුවන් සරණ යන්න. අද ඉඳන් ජීවිත පරිහරණය කරනකොට සිතින් කයෙන් වචනෙන් කරන කියන දේවල් වල විපාක ලැබෙනවා කියන සතිමත් භවෙන් වචන කතා කරන්න. සිතුවිලි හිතන්නේ එහෙම හිතුවේ නැත්නම් එහෙම අර බල්ලාටිය ප්‍රේතවත්වේ වගේ අර පෙරේතීට උනාට එහා දෙයක් අපිට වෙන්න ඉඩකඩ නැද්ද? අපේ ජීවිත අස්සේ හිතා අපි අකුසල් කරන්නේ. හිතාමයි අපි දේවල් කරන්නේ පාපේ පැත්තෙන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ හිතා පව් කරන්න හිතා කුසල් කරන්න සංසාරෙන් ආපු පුරුද්ද පෙරල ගන්න හිතා කුසල් කරන පැත්තට හිතා පින් කරන පැත්තට පෙරල ගන්න. ඒ පෙරල ගත්තොත් එතෙන් පටන් ඔයගොල්ලන්ගේ ජීවිත අස්සේ සකස් වෙන්නේ මොනවාද? පුණ්‍ය සංස්කාර.
ඒ පුණ්‍ය සංස්කාරේ නිවන් දකින්න තාක්කල් ඔබ සංසාරේ රකින්නවද නැද්ද? රකින්නවා. මේ බල්ලාටිය പ്രേතවත්වයේ සඳහන් වෙන මේ විස්තරය බුද්ධ ශාසනයක් ඇතුළේ අහන්න ලැබුණ ඔබට ඔබේ ජීවිතේට එක ගලප ගන්න. ජීවිතයේ සංසාර හේතු වලට හරි වර්තමාන හේතු වලට හරි ඔයගොල්ලන්ට පාඩු වෙන්න පුළුවන්. බැනුම් අහන්න වෙන්න පුළුවන්. අවලාද අහන්න වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මිනිස්සු පාඩු කරන්න පුළුවන්. හැබැයි ඒව ඔක්කොම අතීතයට අයිති වෙන දේවල්. ඒවා හිතේ තියාගෙන ඔළුවේ තියාගෙන ඒවා හිතා අකුසල් නම් රැස් කරන්න එපා. ඒ අකුසල් රැස් කරගත්තොත් නිවන් දකින්න තාක්කත් අකුසලේ කර තියාගෙන යන්න වෙනවද නැද්ද? වෙනවා. එනිසා පින්වත් ඔබට යෝජනා කරනවා අද පටන් තුනුරුවන් සරණ ගිය කෙනෙක් හැටියට හිතා කුසල් කරමින් තුන්දොරින් සිද්ධ වෙන අකුසල් දුරු කරගන්නට හැම කෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිරියාවති අම්මා නේද? මේ අම්මා නේද? අම්මගේ පුතා ඉන්නේ ඇමරිකාවේ. දුවගේ මහත්තයා බෑනා. එතකොට දුවයි පුත් බෑනා එකතු වෙලා තමයි අද පින්කම් කළේ. මේ ලෝකේ දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා කියලා පුත්ත සූත්‍රයේ තියෙනවා. පුතත් ඉන්නවා එංගලන්තේ. එතකොට විදේශගතව ඉන්නවා. අපි අහලා තියෙනවා ධර්මයේ අතිජාත, අනුජාත, අවජාත කියලා දරුවෝ 3 දෙනෙක් ගැන පුත්ත කියලා සූත්‍රය කියන්නේ. අවජාත කියලා කියන්නේ අම්මා තාත්තටත් වඩා ගුණධර්ම වලින් අඩු කට්ටිය. අනුජාත කියලා කියන අම්මා තාත්තගේ මට්ටමින් මේක ලොකු ගැඹුරු විග්‍රහයක් තියෙනවා. සරලව කියන්නේ ගුණධර්ම ටික තියෙනවා. අතිජාත කියන්නේ අම්මා තාත්තට වඩා ගුණධර්ම වලින් සමන්නාගත. ඒ සූත්‍රය කියන්නේ අම්මා තාත්තා බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙක් නම් දම්පින් කරන කෙනෙක් නම් ඒ ටික නොකරන දරුවෝ අවජාත දරුවෝ. ඒ හා සමාන වේ ටික කරගෙන යන දරුවෝ අනුජාත දරුවෝ. ඊටත් වඩා ඒ ටික හොඳට කරන දරුවෝ මොන දරුවෝද? අතිජාත දරුවෝ. මම විශ්වාස කරනවා මේ අම්මට ලැබිලා තියෙන දරුවෝ අතිජාත දරුවෝ කියලා. අම්මගේ උපන්දිනේ එනකොට ළඟ හිටියේ නැතත් සියලු දේම සැලසුම් කරලා අම්මට ආශිර්වාද කරන්නේ දරුවෝ මේ පින්කම කරලා තියෙනවා. නිසා සතුටු වෙන්න අම්මාද දරුවෝ අම්මා වෙනුවෙන් පින්කම් කරන්න දකින්න ලැබෙන එක අම්මා කෙනෙකුගේ ජීවිතේ ලැබෙන සතුටක්. නිසා අම්මා සතුටටපත් කරමින් මේ දරුවෝ එකතු වෙලා විදේශගත වෙන්න තමන්ගේ දරුවෝ පවුලේ බෑන නොවන්න ආදී කොටගත් හැම දිනාම ඥාති එකතු වෙලා අද ලස්සන පින්කමක් සිද්ධ කරලා ආරාධනා කරලා පාදෝවණය කළා ආසන මත වඩා හිඳ වෙලා සීලයක පිළිපදලා ධර්ම ශ්‍රවණය කළ රැස් කරගත් පින ප්‍රථම කොටම දෙවියන් ඇතුළු සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ හැම දිනාට මුතුම් නිවනට පාරමිතාවක්ම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං පරන්ති. සිරියාවති අම්මා ඇතුළු හැම දිනාගේම නමින් වංශ පරම්පරාණු ඥාතෝ මේ පරලොව ගිය සිළු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් කරම අනුමෝදන් වේවා. මහ නමින් මේ පරලොව ගිය මාගේ ආදරණීය පියාණන් ඇතුළු හැම දිනා නමින් මේගේ සිළු ඥාති සමූහයාට මේ පින නිවනට පාරමිතාවක්ම වේවා.
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කලණ මිතුරන්ගේ ඇසුර ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.